ආයුබෝවන් හෙළ ඔසූ වරුණ තෙවැනි දිගහැරුම සමගිනුයි ඔබ මේ එකතු වී සිටින්නේ. අපි පළවෙනි වැඩසටහනේදී පස්පංගුව ගැන කතා බහ කරා. ඉතින් අපි මේ වැඩසටහනේදී තවත් හෙළ ඔසූ 5ක් අරගෙන ආවා ඔයාලත් එක්ක දැනුම බෙදා ගන්න. සුපුරුදු පරිදි අද වැඩසටහනේත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා නව සංජීවක ආයුර්වේද ඖෂධාලයේ කළමනාකරු ෂෙල්ටන් මහත්මයා. ෂෙල්ටන් මහත්මයා අපිට කියන්න පුළුවන්ද මේ තිප්පිලි මොනවටද පාවිච්චි කරන්නේ කියලා? තිප්පිලි ගොඩක් සෙමට වගේ තමයි ගන්න. සෙමට එතකොට තව ගොඩක් පිළිදවල ගන්නවා. විශේෂයෙන් සෙමට තමයි සෙමට ගැස්සට වගේ තමයි ගොඩක් ගන්න. මේකෙදි ගොඩක් ආනයන කරන්නේ ඉන්දියාවේ. ඉන්දියාවෙන් ආනයන කරන්නේ. ලංකාවේ තිප්පිලි අපිට හොයාගන්න පුළුවන් නේද? ලංකාවේ තියෙනවා. ලංකාවේදී ගොඩක් නෑ. සාමාන්‍ය විදිහට තමයි තිප්පිලි කියන්නේ ලංකාවේ. ගොඩක් ඉන්නේ ඉන්දියාවෙන් ආනයන කරන්නේ. එතකොට මේ තියෙන්නේ ඉඟුරු නේද? ඔව් ඉඟුරු. ඒ වුණාට ලංකාවේදී අපි දකින ඉඟුරු මීට වඩා වෙනස් නේද? එතන මේ ඉන්දියන් එක ඉඟුරු වර්ග දෙකක් තුනක් තියෙනවා ලංකාවේ. ඒතර මේක ඉන්දියන් එක තව තියෙනවා චීනෙන් ගෙන්න එක. මේක ඉතින් ආනයන කරනවා අපිට රටවල. එතකොට මේ ඉඟුරු මොන වගේ ලෙඩවලටද අපි පාවිච්චි කරන්නේ? ඉඟුරු සාමාන්‍යයෙන් ගොඩක් ඇත්තට ඒකට හොඳ සමනය කරන්න තමයි ගන්න. මේ තියෙන්නේ මොනවද? මේ එළබටු මුල් පස්පංගුවට අවශ්‍ය වේදක් එළබටු කියන්නේ. මේ ලංකාවට ආවෙන විදිය එළබටු තියෙන ගොඩක් ඇස්සට උණට තෙමට වගේ තමයි ගන්නෙ. එතකොට මේක ලංකාවට ආවේනිකයි. ආනයනය කරන්නේ නැහැ නේද? නෑ ලංකාවේ ගන්නක් තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ අරත්ත නේද? ඔව් අරත්ත. මේ අරත්ත මොනවටද පාවිච්චි කරන්නේ? අරත්ත ගොඩක් ඉතින් අපි ගොඩක් බේතල ගන්නවා. වාතමාරු වලට එතකොට සෙමට ඒක ගන්නවා. ශ්‍රී ලංකාවේ අරත්ත හැදෙනවා. මේක ආනයන කරන්නේ ඉන්දියන් අරත්ත. ලංකාවේ අරත්ත තියෙනවා. ලංකාවේ අරත්තයි ඉන්දියන් අරත්තයි අතර ලොකු වෙනසක් තියෙනවද? ඔව් එතන මේක ඇවිල්ලා මේ ලංකා අරත්ත ඇවිල්ලා පොඩ්ඩක් වෙන බර ටිකක් එම අඩුයි. අලී ටිකක් අඩුයි. මේ හොඳට අරලක් තියෙනවා. ඉතින් අර මේක සරක තියෙන ඉන්දියන් අරත්තේ. එතකොට දැන් ලංකාවේ අරත්ත බෙහෙත් බඩුවක් ඉදිරියට ගන්නවට වඩා ඉන්දියන් අරත්ත පාවිච්චි කරන එක හොඳයි කියලාද කියන්නේ? නෑ ලංකාවේ එකක් හොඳයි. ලංකාවේ එකක් හොඳයි. ලංකාවේ ඉතින් අර ගොඩක් නේ දෙවන්න අරත්තේ අර ඉන්දියාවෙන් ගොඩක් ගින්නේ. ලංකාවේ එකක් අඩු වෙනවා නේ. එතකොට මේ තියෙන්නේ මොනවද? මේ තියෙන වෙල්මි ඒකත් ගොඩක් මොනවද විතර අවශ්‍ය දෙයක්. වෙල්මි කියන්නේ මේකත් අපි ගොඩක් ඇස්සට දෙන්නට එතකොට පල්ලේ රෝග ගොඩකට ගන්නවා. මේකෙන් ෆේෂියල් එකක් විතරක් ගන්න පුළුවන්. මේක ගොඩක් ආනයන කරනවා ඉන්දියාවෙන් තමයි ගෙන්නේ ගොඩක්. මම අහලා තියෙනවා අර කිව්වා වගේ ෆේෂියල් වලට ගන්නවා කියන එක රූපලාවන්‍ය කටයුතු වලදී මේ වල්මී කියන එක ගොඩක් පාවිච්චි වෙනවා නේද? වල්මී පොඩු ගන්නවා මේ ෆේෂියල් වලට ඔය මූණ ගන්න ඒකම ගන්නවා. ඉතින් නව සංජීවක ආයුර්වේද ඖෂධාලයෙන් අරගෙන එන හෙළ ඔසූ වරුණ දෙවන දිගහැරුම මේ විදියට අවසන් වෙනවා. තවත් දවසක අලුත් හෙළ ඔසූ සමගින් ඔබත් සමග දැනුම බෙදා ගන්නට එනකන් අදට ගිහින් එන්න. වෙනද වගේම අදත් අපිත් එක්ක දැනුම බෙදා ගන්නට එකතු වුණු ෂෙල්ටන් මහත්මයා බොහොමත්ම ස්තුතියි.